Hi guys, සියලු දෙනාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් thumbnail එකේ තිබුණා වගේම ඔයාලට ගොඩාක් වැදගත් වෙන setting එකක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ setting එක හරියට අපි නිවැරදිව customize කරගත්තට පස්සේ අපේ app ටික hide කරගන්න නැත්නම් අපි හංග ගන්න වෙනම app එකක් බාගත කිරීමක් සිදු කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ කියන step එක හරියට follow කරෙත් මේක පුංචි step එකක් තියෙන්නේ. මේ හරි දැන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද මේ අපේ app එකක් තව use කරන්න නැතුව phone එකේම තියෙන setting එක customize කරගෙන කොහොමද ඔයාගේ app එකක් හංග ගන්න කියලා. right ඉතින් කවුරු හරි කෙනෙක් අලුතෙන් මේ channel එක බලනවා නම් අනිවාර්යෙන් ඔය පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා bell එකක් දෙන්න. ඒ වගේම notification button එකත් click කරලා ඔයාලට අපි දාන වීඩියෝ එකක් notification එක මාර්ගයෙන් බලා ගන්න පුළුවන් විදිහට all කරලා තියාගන්න. right ඔයාලගේ ළඟ තියෙන ෆෝන් එක Android ෆෝන් එකක් හෝ ඒවා iPhone එකක් ඒවා මේක ඕනම එකකින් මේ දේ කරගන්න පුළුවන්. කරනකොට මේක සිස්ටම් එකේ පුංචි වෙනසක් තියෙනවා. ඒ වෙනස ක්ලියර් කරගෙන කරන තමයි මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. right මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලගේ dashboard එකේ ෆෝන් එකේ මේ විදිහට තියෙන ඉතින් setting එකට යන්න. දැන් මගේ ෆෝන් එක නම් මේක මොන ෆෝන් එකක් තියෙනද මගේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට. හරි. normal setting එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ setting එකේ display වෙලා පෙන්නන්නේ. සමහර ෆෝන් වල මෙන්න මේ තියෙන සිස්ටම් එක වෙනස් වෙලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා අපි ඔක්කොටම පැහැදිලි වෙන්න මේක මෙතන සර්ච් බාර් එකක් තියෙන සර්ච් බාර් එකේ hide කියලා සර්ච් කරගන්න. right hide කියලා සර්ච් කරලා පස්සේ ඔයාලට මේ දෙවෙනියට පේනවා නේද hide tab from home screen කියලා. අන්නේ බටන් එක එකපාරට ක්ලික් කරගන්න. හරිද? ක්ලික් කරලා ඔයාලට මේ ඔයාලා ඩවුන්ලෝඩ් කරපු app ඒවා ෆෝන් එකට ආපු app ඕනම එකක් මෙන්න මෙතනින් හංගන්න පුළුවන්. දැන් මම ඔයාලට මේකේ Facebook එකයි Binance එකයි Messenger එකයි ඔයාලට මේක හින්ට් කරලා පෙන්නන්න. මේ විදිහට මාක් කරගන්න මේක මාක් කරලා මේක ඕකේ එක දෙන්න. ඕකේ දුන්නාට පස්සේ මෙන්න මේ තුන හයිඩ් වෙලා පෙන්නනවා. හයිඩ් එකත් අපි ගිහලා බලමු දැන් මේක ඇත්තටම හයිඩ් වෙලා තියෙනවද කියලා. දැන් මම නැවත ආවා මගේ ෆෝන් එකේ හෝම් පේජ් එකට. දැන් මගේ කොතනවත් මේකේ Facebook එකයි Messenger එකයි මුකුත් පෙන්නන්නේ නැහැ. ඔයාලට පේනවා ඉතින්. ඉතින් දැන් ඕක තමයි ලේසිම ක්‍රමය මේක හයිඩ් කරන්න. මම තවත් ඔයාලට මේකේ මේ thumbnail එකේ තියෙන විදිහටම description එකේ තියෙන දේවල් තවත් පුංචි වැදගත් ටිකක් කියලා දෙන්නම්. right දැන් අපිට හයිඩ් කරපු app එක නැවත අපිට recover කරගන්නේ කොහොමද? නැවතත් ඒ විදිහට setting එකට යන්න. setting එකට ගිහිල්ලා මෙතන නැවතත් hide කියලා search කරගන්න. මම මේ hide කියලා search කරගන්න කියලා කියන්නේ මේක ලේසි ක්‍රමයක්. නැත්තම් මේක අපේ app එකට ගිහලා notification එක on කරලා setting වලින් හැම හොයන්න පුළුවන්. නමුත් හැම කෙනාගේම එකම system එක නැති නිසා මේ විදිහට search කරලා හොයන්න කියන්නේ. මෙතන දෙවෙනි බටන් එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට දැන් hide කරලා තියෙන එක අපි Messenger එක කියමු. Messenger එක උඩ ඕපන් ඔබන් හිටියට පස්සේ මෙන්න මේ වගේ ඉරි කැලක් එනවා. මේක ක්ලික් කරගමු මේක restore වෙනවා. ඊට නැවත restore කරගන්න. මේ විදිහට තුනම ඔයාලට කැමති නම් මේ විදිහට කරගන්න පුළුවන්. හරිද? ඔතන ඔයාලට වීඩියෝ එකේදී මම අද කතා කරන්න ඉතින් වැදගත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක නැවත වරක් කියන්නේ අලුත් වෙන අනිවාර්යෙන් channel එක subscribe කරලා help එකක් දෙන්න. තවත් මේ වගේ වීඩියෝ ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහට අරන් එනවා. ඒ වීඩියෝ එක ඔයාලට notification එකක් මාර්ගයෙන් ඔයාලට alert එකක් එනවා. අනිවාර්යෙන් bell button එක click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා නම් ඔක්කොම comment එකක් ඔයාලා අනිවාර්යෙන් ලබා දෙන්න. තවත් මේ වගේ වැදගත් වෙන වීඩියෝ ඔයාලට ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙන. අදට සමු ගන්නවා. ඔයාලා දෙන්න සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමි.